우리가 구주를 영접하고 하나님의 자녀가 있다는 걸 배웠습니다. अभी मालूम अभी बोलेगा हमारे मालूम बारे चेती अभी स्वामी कहाँ से जगह से स्वामी जी बिया है कि ना धर्मवाद की लगे ना अभी मालूम कर रहा है 하나님의 오리지널 디자인을 회복하는 것입니다. ये बेहतर बड़ा मौका दे जगह से नरवेद नाम जगह से की ओरिजिनल डिजाइन का अपने ज्यादा लगे 예, 그래서 어쨌든 그 예수님이 타시는 운전하시는 차에 나도 타고 힘드시고 그렇게 살아가는 삶이 전개되는 것입니다. आप ये जैसा से प्रयोग करने का वाहने पिटने गला अपने बारा एक पटोगे याना ये जीवित नामा ये जीवित 승리의 말씀선, 능력의 말씀선, 권능의 기도선, 축복의 기도선을 배웠죠. बस अभी हमने 이와기는 다양한 वचने 대 भले वचने 대 여기 야ඥාවේ 대 이렇게 이런 이 디게ट만 බල아ගෙන 아멘 아멘. 팔과에서는 신비한 예수님의 몸된 교회를 배웠습니다. ඊපස්සේ අපි 8 වෙනි පරිච්ඡේදයේදී අපි අභිරහස් දෙවියන්වහන්සේගේ ශරීරයට සභාව ගැන අපි කතා කරා. 8 වෙනි පරිච්ඡේදයේ 팔과에서는 별처럼 빛나는 교회의 존재를 배웠죠. ඒ වගේම 9 වෙනි පරිච්ඡේදයේදී අපි සාරකාවක් වගේ බැබලෙන ඒ සභාව ගැන අපි කතා කරා. සාරකාවක් වගේ රහස්‍ය බැබලෙන සභාව ගැන කතා කරා. 어저께 은혜의 보좌 앞으로 나가는 예배. ඊට පස්සේ අපි 10 වෙනි ඊ අවසාන සේවකයා 10 වෙනි පරිච්ඡේදයේදී කරුණාවේ සිංහාසනයේ ළඟාවන ක්‍රමය නමස්කාරයට කතා කරා. කරුණාවේ සිංහාසනයේ ළඟාවන නමස්කාරයට 10 වෙනි පරිච්ඡේදයට කතා කරා. 아멘 아멘. 아멘 아멘. 저 여러분들은 예배를 참 많이 드렸어요. අපි ඇය නමස්කාර ගොඩාක් අපි කරා. 그런데 이 예배를 드리고 끝나면 안 됩니다. මේ නමස්කාර කරලා ඉතින් නමස්කාර කරලා හරියන්නේ නැහැ. 여러분들이 훈련을 받고 거기서 엔딩, 피니시 타임 되면 안 돼요. ඒ වගේම අපි පුහුණුව ලබලා අපි පුහුණුව ලබලා ඉඳලා ඉතින් අවසන් කරලා හරියන්නේ නැහැ. It's time for the new start, okay? දැන් අපි දැන් අපි ආරම්භ කරන වෙලාව පුහුණුව ලැබුවට පස්සේ තමයි ඊට පස්සේ වැඩේ පටන් ගන්නේ. 아멘 아멘. ආමෙන් ආමෙන්. 그래서 우리는 생육하고 번성하고 오늘 새벽에 해주신 말씀 기억하시죠? 다스리는 그런 복을 누려야 됩니다. අපි උදේසන උදේසන නමස්කාර වෙලාවට අපි කතා කරා අපි මොකද කරන්නේ අපි ඕසින් වැඩි වෙමි අපි මේ පොළොව පූර්ණ කරමින් අපි අධිපතිකම් කරන්නේ. 오늘 새벽에 말씀 들으신 분들은 기억하시죠? ඊළඟ උදේසන අපි කතා කරා මේ වචනේ වැඩ ඒකට දුන්නා යට මේක මතකයි. 하나님께서 모두를 다 창조하셨는데 우리 인간을 위해서 다 창조하신 거예요. දේවනාංශ මේ ලෝකේ සියල්ල දේවනාංශ නැවුවා. මේ සියල්ල නැවුවේ කා උදෙසාද? අපි උදෙසා තමයි මේ සියල්ල උන්වහන්සේ නැවුවේ. 오늘의 해와 별과 달들과 동물들과 모든 식물들이 인간을 위해서 창조된 것입니다. දේවනාංශ යහසේ ඊර සඳ තාරකා ගහකොළ සත්තු මේ හැම කෙනේ දෙයක්ම දේවනාංශ නැවුවේ කා උදෙසාද කියලා කියනවා නම් අපි මනුෂ්‍ය උදෙසා තමයි නැවුවේ. 아멘 아멘. 아멘 아멘. 그래서 저와 여러분들은 모두가 다 위대한 걸작품이에요. 스페셜 걸작품입니다. ඔබත් මමත් මේ නිසා දේවනාංශයේ විශිෂ්ටම නිර්මාණයක් තමයි ඔබත් මම. 아멘 아멘. 얘기해 주시죠. 그거 양쪽 쪽에 한 분씩 당신의 특별한 걸작품입니다. 와, 하나님 설명 하나씩 배우게. 와, 이거 대단하게 විශිෂ්ට නිර්මාණයක්. 이봐봐. 대단하게 소리 주세요. 당신은 위대합니다. 여러분 챔피언. Rise in my heart. 챔피언. 할렐루야. 아멘 아멘. 아멘 아멘. 그래서 이 생육하고 번성하고 땅을 다스리라고 하나님께서 말씀하셨어요. 대단하게 අපිට මොකද්ද කිව්වේ? ඕවෙමින් වැඩි වෙමින් මේ පොළොව පූර්ණ කරලා පොළොව යටත් කරගන්න කියලා උන්වහන්සේ අපිට කිව්වා. 여러분 우리 한국에서는 이 강아지를 많이 키우기 시작했습니다. 야, 코리아වේ බල්ලෝ ගොඩාක් ඇති කරගන්න පටන් ගත්තා. 애완견이죠, 애완견. 애완견이라고 해요? 풍경이? 개를 사랑하면서 키우는 거죠. 예, 그러면 බල්ලන්ට ගොඩාක් ආදරය කරේ බල්ලන්ට ඇති කරගන්න පටන් 이 문화는 외국에서부터 시작됐어요. ගුරුතලයට බල්ලෝ ඇති කරන එක ඒක ඒ සංස්කෘතිය පටන් ගත්තේ කොහෙද? පිටරටකින් තමයි කොරියාවට ආවේ. 우리 한국으로 그 문화가 들어오면서 우리 한국이 엄청 강아지 애를 키우는 집안이 많아졌습니다. ඒ ආකාරයට කොරියාවට නම් මේ පිටරටේ සංස්කෘතිය ආවට පස්සේ සුරතල් බල්ලෝ ඇති කරන එක විශාල වශයෙන් වර්ධනය
아멘입니다. 그런데 강아지를 아무리 많이 열심히 키우고 사랑해도 인간이 될 수는 없어요. 얘한테는 말릴 때 කොච්චර ආදරේ වින්න බල්ලව කොච්චර හොදට හැදුවත් ඒ බල්ල කවදාකවත් මිනිස්සෙක් වෙනවද? Understand? පැහැදිලි? 강아지는 강아지이고 고양이는 고양이이고 인간은 그렇습니다. 특별한 존재입니다. බල්ලනා ඉතින් කොච්චර කරත් බල්ලම තමයි. ඒ වගේම පූසා ඇවිල්ලා පූසාම තමයි. මිනිස්සයා ඇවිල්ලා මිනිස්සයම තමයි. Do you understand? මට පැහැදිලි මම බල්ලෙකුට ඕවාන්නේ බල්ලට කිව්වා. 그래서 너무 사람처럼 강아지를 대하면 안 되는 거예요. ඒ නිසා මම කියන්නේ පැහැදිලිව කියන්නේ අපි බල්ලන්ට වගේ සලකන්න ඕන. බල්ලන්ට මිනිසුන්ටත් වඩා එහා ගිහින් සලකලා හරියට අප්පාගේ තමයි කියන්නේ. 사람은 인간은 모든 동식물과 모든 그런 차원들, 모든 자연물의 위에 있습니다. මනුෂ්‍යයා කියන්නේ සදා සිල්වාගෙන පුළුවන් මේ සබාදාන්නේ හැම දෙයකම වඩා ඉහළින් ඉන්නේ මනුෂ්‍යයා. 그룹이 달라요. 이체는 그룹이 달라요. මේක මත්තම වෙනස්. It's only people taking them 오직 사람에게만 다스리는 정확한 그런 의미를 주셨어요. එනහන්සේ මනුෂ්‍යයාට පමණයි අධිපතිකම් කරන පාලනය කරන බලය දුන්නේ මනුෂ්‍යයාට පමණයි. 아멘 아멘. 아멘. 첫 번째 생육하고 번성하는 비결 첫 번째는 씨앗을 파종해야 합니다. ඉතින් අපි වෙලා ගෝවෙන් වැඩිමින් මේ පොළොව යටත් කරගෙන පූර්ණ කරන ක්‍රමේ පළවෙනි රහස මොකක්ද කියලා කියනවා. ඉස්සෙල්ලාම මොකද කරන්න ඕන? අපි ඇවිල්ලා හැල සිටවන්න. 마가복음 4장 14절 말씀 함께 ඉතින් අපි 읽겠습니다. මාර්ක් සුවිශේෂයේ බයිබල් පාඩයක් අපි කියවන්න මාර්ක් සුවිශේෂයේ මාර්ක් සුවිශේෂයේ 4වෙනි පරිච්ඡේදයේ 14වෙනි පදේ අපි කියමු. මාර්ක් 4:17 ඒකේ අපි ඔක්කොම පෙළගමු මාර්ක් සුවිශේෂයේ 4වෙනි පරිච්ඡේදයේ 14වෙනි පදේ. 그냥 얘기할게요. 뿌리는 자는 말씀을 뿌리는 것이다. ඒ වපුරන්නා මොකද කරන්නේ? වචනේ වපුරනවා. 여러분 씨가 번성하기 위해서 생육하고 번성하는 비결에서는 먼저 씨를 뿌려야 합니다. ඉස්සෙල්ලාම අපි ඇවිල්ලා බෝ කරන්න ඕන නම් වර්ධනය කරන්න ඕන මුලින් මොකද කරන්නේ? අපි බීජය අපි සිටවන්නේ. 이 씨는 하나님의 말씀이죠. මෙන්න මේ බීජයේ විදිහට හඳුන්වන්නේ මොකද්ද කියලා කියනවනම් දෙවියන් වහන්සේගේ වචනය වෙනවා. 그래서 성경에 보면은 밭들에 대해서 나오는데 가시떨이밭, 돌짝밭, 엉겹이밭 이런 오토밭, 자갈밭 이런 밭들이 있습니다. ඉතින් වචනයේ තුල බයිබලයේ විවිධාකාර ගෙක් කියන කතා කරනවා. එකක් ඇවිල්ලා ගල්, ඒ වගේම කතුපතු සහිත ඒ වගේ මේ මාර්ග මේ විදිහට මේ විවිධාකාර භූමි වචනයේ තුල බයිබලයේ සඳහන් වෙනවා. 그런 밭들에 씨를 뿌리면 어떻게 됩니까? 씨를 자랄 수가 없어요. ඉතින් ඒ වගේ මේ භූමිය වල බීජ නිදුවට වැඩක් නැහැ. මොකද ඒ වල පෙළ හට ගන්න හැකියාවක් නැහැ. 여러분들이 말씀의 씨앗을 여러분들에게 뿌릴지라도 여러분들이 권선으로 오려면은 여러분의 마음이 대가 노토밭이 돼야 돼요. ඒකට ඔයගොල්ලන්ගේ හොඳ විමක් වෙනවා. ඔයගොල්ලෝ කොච්චර දී පතරේ මේ ඔයගොල්ලන්ගේ සිත්තුල වැටුණත් බැහැ. ඔයගොල්ලන්ගේ සිත කියන පොළව යා හරියට පැහැදිලිව තියෙනවා. 여러분의 마음밭이 자갈밭이고 가시떨이밭이고 돌짝밭인데 여기 뿌려서 씨앗 뿌려서 열매를 거둘 수가 없는 것입니다. ඔයාලගේ හිත කියන ඒ පාත්‍ය හිත කියන භූමිය ඒක ඇවිල්ලා කටුපතුරු ගල් ඒ වගේ තත්ත්වයක තියෙනවා නම් ඒකේ කොච්චර වචනේ බීජය ඒකට දැම්මත් ඒකේ මේ බීජය පැලවෙන්න පුළුවන්. 아멘 아멘. 여러분의 마음을 갈아엎어야 돼요. ඔයාලගේ සිත කියන ඒ පොළොව මොකද්ද කරන්නේ? අර කපලා කොටලා ඒක 그래 말씀이 뿌려질 때 파종됐을 때 거기서 30배, 60배, 100배 열매를 든다. එහෙම කරොත් තමයි වචනේ වපුරනකොට වචනේ බීජ පැලවෙලා 100 ගුණේ 60 ගුණේ 100 ගුණේ පැල ගන්න පුළුවන් වෙන්නේ එතකොට වෙනවා. 아멘. 아멘. 다 그렇지는 않지만 일부 교회 지도자들 중에 사역자 중에
예수님이 유일한 구세주다. 하나님의 말씀이 전부다를 가르치지 않는, 강조하지 않는 분이 있을 수 있어요. සභාව තුලත් ගත්තොත් එහෙම යේසුස් වහන්සේ තමයි එකම ගැලවුම්කාරයා, යේසුස් වහන්සේ තමයි එක විදුම්කාරයා කියන මෙන්න මේ පණිවිඩය මේ ඉගැන්වීම හරියාකාරයෙන් නොකරන දාස සභාවවල ඉන්නවා. 잘못된 신학, 번영주의, 혼합주의 이런 이런 모든 다양한 주의를 가르치는 지도력이 있을 수 있습니다. නායකයෝ ඉන්නවා යාළුවෝ වැරදි ඉගැන්වීම් මේ වගේම අර වැරදි මතභේද වැරදි දේවල් විතර උගන්වන්නේ වැදගත්ම කාරණා උගන්වන්නේ. 디아폴. නිසා අපි සමාජවාදය ගැන උගන්වන විවිධාකාර වාදගෙන පදගෙන උගන්වනවා. නමුත් අවශ්‍යම දේ උගන්වනවා. 여러분의 교회와 여러분의 사역지에 하나님의 말씀이 뿌려질 때 반드시 열매가 있게 되기를 축복합니다. ප්‍රාර්ථනා කරනවා දේවනාංශගේ වචනය ඕගොල්ලන්ගේ හදවත ලැබෙති මාත්‍යේ වැටුනාම ඒවා පැලවෙලා පළදරන දේවල් බීජ වලපත් ඒවා කියලා පානවා. 아멘 아멘. 두 번째 생기고 고판성하는 비결 두 번째 결실입니다. ඊට පස්සේ දෙවෙනියට අපි මොකක්ද කරන්න ඕන? මේ භෝගමින් වැඩිමින් දුර්ණ කරන ජීවිතයක් ගත කරන්න ඕන. දෙවෙනියට අපි මොකක්ද කරන්න ඕන? අපි අපේ පැල මතු කර ගන්න ඕන. මේ පැලය මතු කර ගන්න. 여기를 같이 읽으세요. අපි ඔක්කොම මේ බයිබල් පදේ මාර්ක පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 20 පදේ ඔක්කොම ඉඳලා කියමු. සරුබිමේ වපුරන නම් වචනය ආසා පිළිගෙන හිස් ගුණයක්ද සැට ගුණයක්ද සිය ගුණයක්ද දැකි පල දරන්න ඕයයි කීසේක. 아멘. 아멘 아멘. 아멘. 저는 3대째 목회자 집안입니다. මම ඇවිල්ලා පරම්පරා තුනකම වේදනාසිය කියන පාස්ටර්ස්ලගේ පරම්පරා දුක් පාස්ටර්ස්ලා කියන පරම්පරාවක්. 그런데 만약에 저에게 와서 저의 시대에 와서 열매를 거둘 수 없었다. 그러면 어떻게 되겠어요? ඉතින් මොනවද කියලාද? අපේ දිවසට අපේ පවුලට ඇවිල්ලා අපේ පවුලේ මේ ඵල හදාගන්න බැරි නම් පරම්පරා දුක දේවදාසයේ ඉන්න පවුලකින් ඵල හදාගන්න බැරි නම් මොකද 여러분을 통해서 하나님 주신 그 거룩한 열매들이 점점 더 풍성해지기를 축복합니다. ප්‍රාර්ථනා කරනවා ආලා දුලේ නිරතහන්සේ දීලා තියෙන ආත්මික බල තව වැඩි වර්ධනය වෙන අය බවට උල්පත් වේවා කියලා. 아멘 아멘. 물론 눈에 보이는 열매도 열매일 수 있어요. ඉතින් අපේ ඇහැට පේන ඵලත් ඒකත් ඵල තමයි. හරි. 가장 중요한 것은 내 안에 뭉쳐져 있는, 내 안에 단련되어 있는 풍성한 열매, 셀프 메이드먼트를 위해서 건강한 열매가 있어야 된다는 거죠. නමුත් ඊට වඩා අපේ ඇහැට එළියට පේන ඵලවලට වඩා මගේ අතුලාන්තයේ තිබෙනා වූ ඵල තමයි දානතුර වෙන්නේ. මගේ අතුලාන්තයේ මා තුල තිබෙනා වූ ඒ ඵල තමයි ආත්මික ඵල තමයි දානතුර වෙන්නේ. 아멘 아멘. ආමෙන් ආමෙන්. 여러분들은 움직이는 교회예요. ඕගොල්ලෝලා ඇවිදින සභාවක්, ඇවිදින දේවමාලිකාවක්. 여러분이 이동하는 교회예요. ඕගොල්ලෝලා යහට මෙහාට ඇවිදගෙන යන සභාවක්. 여러분이 이동하는 교회인데, 이 이동하는 교회가 멈춰 있으면 어떻게 되겠어요? ඔයාලා ඇවිල්ලා ඇවිදින සභාවක්. ඕගොල්ලෝ ඇවිදින සභාවක් එකම තැනට වෙලා බලනකොට මොකද වෙන්නේ? 여기 있든지 저기 있든지 여러분 처치 교회예요. ඕගොල්ලෝ මෙතන හිටියත් ඔයාලා දේවනාංශයේ සභාවේ. 어떤 실적이 중요한 것이 아니라 여러분의 성전이 여러분의 교회가 건강해야 되는 것입니다. හැමදේම වඩා වැදගත් වෙන්නේ ඔබලා තුළ තිබෙනා වූ සභාව, ඔබලා තුළ තිබෙනා වූ දේවනාංශයේ මාළිගාව තමයි ඉතාමත් වැදගත්. 아멘. ආමෙන්. 아멘. 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 이것이 결실하는 비결이에요. මෙන්න මේක තමයි අර පැල නල්ල මතු කරන ඒ පැලේ මතු කරන ඒ රහස් තමයි මේක. 어떤 지도자는 සමහරක් ආසයි 이런 대중 집회나 사람들이 많이 모인 교회 이런 집단에서 흥분해요. ඉතින් සමහර දේවදාසයෙක් නායකයෙක් මේ වගේ කට්ටිය එක්රැස් වෙලා සෙමිනාර් පාදුන ඒකට ගොඩාක් සතුටුයි. 비전을 막 선포해요. යා ගානවා නිකන් මාර රහස් කෑ ගහලා කියනවා. 근데 집에 가서는 컴퓨터에 앉아가지고 이상한 걸 하고 있어요. නමුත් මේ එතන ඉන්න ස්ටේජ් එකේ නම් මහා අයියේ විවිධාකාර දේවල් කෑ ගහලා ගෙදර ගිහිල්ලා කම්පියුටර් එක ඉස්සරහට ගිහිල්ලා 아무තොමතු දේවල් බලනවා. 건강한 교회가 아니라 ඒ වගේ සභාවක් කියලා කියන දේනාසි සභාව ඒ වගේ ආය නිරෝගී සභාවක් නෙවෙයි. 아멘 아멘. ආමෙන් ආමෙන්. 그래서 저와 여러분의 마음속에
애국 차원의 순종, 광야 차원의 순종 이런 것들이 다 벗어나서 가나안 차원의 순종까지 가야 돼요. 요걸랑게 에빌라 기거가마 이집트의 문화로 기거가마 에바게는 아루데레디 이스라엘의 기거가마 어서더레라기라 가나안 대세의 문화로 기거가마 와라가 지도자 저와 꿀이 흐르는 가나안 차원의 순종을 하면서 지도자 나에게 구나를 이리사하 베네 이들의 가나안 대세의 디베 기거가마 이 나에게 꿀이 할렐루야! 아멘. 할렐루야! 아멘, 아멘! 책임하고 건강하는 비결. 책임하고 벗어나는 비결 세 번째, 성장하는 것입니다. याकारे तयापि बोरे गडीरे पुरुली यांना जीवित कथकरण एक इल्लग्रास कथकरण अपियल शक्तिमंत वार्दने 7절 8절 15절 इकरादा गीतावली असूए पारसी पदे की गीतावली असूए पारसी पदे उपगे दकुनति जोकने कल मूलहा मोटन सलनात्तरक अर्थ विवसा दलुव आमेन 아멘 아멘 여러분 우리가 자녀를 낳아서 키웁니다. अपियल अरुवन अरुवन अपि एरिका What's your name? Name boys? Your name? नमोगता है Your name? 티모티. 아, 만약에 우리 티모티가 성장하고 있는데 지식이 생각하는 것이 정상이 아니라고 하면 어떻게 되겠어요? දැන් ජීවිතේ දැන් ගාමිණී ඉන්න නමුත් එයා කල්පනා කරන විදිහ එයාගේ සිතුවිලි ඇවිල්ලා අසාමාන්‍ය මොකද 몸은 성장하고 있는데 생각을 못해요. එයාගේ ශරීරයේ ඉන්න හොඳ වර්ධනය වෙමින් ඉන්නවා නමුත් එයාගේ සිතුවිලි අදහස් අසාමාන්‍ය එතන මොකද 얼마나 마음이 아프겠어요? එහෙම අසාමාන්‍ය නම් ඔයගොල්ලන්ගේ දෙමාපියන්ට හිත කොච්චර වේදනාවක් 티모티 앞으로 나오세요. ජීවිතේ ඉවරයි ඉස්සරහට 티모티에게 내가 선물을 주려고 합니다. ජීවිතේ වෙන්න රැයක් ගන්න දෙන්න 아멘 아멘을 크게 했기 때문에 එයා ආමෙන් ආමෙන් කියලා අයියෙන් කියපින්දා $10를 선물하도록 하겠습니다. එයාට ඩොලර් 10ක ටැග් එකක් ගන්නවා 여러분 이 티모티가 자라나서 전 세계 열방 가운데 리더로 쓰임받게 되기를 믿으시면 아멘. වාලා මෙයා තිමොති ලොකු වෙලා වැඩිමහා මහල්ලෙක් බවට පත් වෙලා මුළු ලෝකයේ උදෙසා පාවිච්චි කරන කෙනෙක් බවට පත් වෙනවා කියන විශ්වාස වෙන කෙනෙක් ඉන්නවද 아멘 아멘. 여러분 우리가 성장하는 비전, 성장하는 마음을 갖고 있다면은 반드시 성숙해야 되고 성장하면 성장과 함께 성숙이 같이 와야 되는 것이에요. ඒ නිසා අපි වර්ධනය වෙන්න ඕන නම් අපි ශක්තිමත් වෙන්න නම් ඒ වයිගත් එක්ක අපේ වර්ධනය ඒ පසුපස්සෙන් එන්න ඕන. 할렐루야. 아멘. 몸이 컸다면 අපේ ශරීරය ලොකුනා වගේම 여러분의 마음도 which all your heart, which all your understanding, which all your soul, which all your strength가 되어야 되는 것입니다. අපගේ ශරීරය විතර නිකන් යෝධය වගේ වැඩිලා බලන්නේ අපගේ ආත්මය අපගේ මනස ඒ හැම දෙයක්ම වර්ධනය වෙනවා. එතකොට තමයි නිරෝගී මනුස්සයෙක්. 아멘. 아멘. 그 마음을 가지고 하나님을 사랑하라. ඒ මාගේ තමන්ගේ සිතින් දේනාංශයට ප්‍රේම කරන්න කියලා. 아멘 아멘. 네 번째. හතරවෙනි එක. 생육하고 번성하는 비결 네 번째 변화입니다. 변화. ඊළඟට තුන්වෙනි කාරණාව හතරවෙනි කාරණාව. 신앙의 꽃이 피는 것이죠. ඊළඟට අපේ වෙනසක් ඇති වෙන්නේ මොකක්ද කියලා කියනකොට මේ හතරවෙනි කාරණාව විදිහට අප තුළින් ආත්මික මල් හට ගන්නවා. 네, 고린도서 2장 14절. ඔයාලගේ පොත්වල තියෙන අපේ සිත්වල ආත්මික මල් හට ගන්නවා. ඒකට අදාළ බලමු කොරින්ත පොතේ දෙවෙනි පරිච්ඡේදයේ දෙක කොරින්ත දෙකේ රාවතර 15 අපි කියමු. අනුරුවේ අවද ක්‍රිස්තුස්වහන්සේ තුල විතරම අපිට දය සියලු තැන්වල උන්වහන්සේ දැනගැනීම නැමැති සුවඳ පතුරවන්නා වූ එය උන්වහන්සේ ස්තුති වේවා. අප්‍රිසාද ගැලවෙන්නා වූ කෙරෙහි විනාශ වන්නා 시작.
14절만 나옵니다. මේක මානසිකවලින් චත්‍රියගෙන නෝ කියවන එයාට මක්කසාට ගැලෙන්නව කෙරෙහිද විනාශ කරන්නව කෙරෙහිද අපි දෙවියන් වහන්සේට ක්‍රිස්තුස් වහන්සේගේ මිහිරි සුවදක්ව සිටිනවා. ආමේන්. එපර්시 있으니까. අපි අන්න අපේ 말 거기서 좋은 향기가 나올 때 나비들이나 정자리나 한금 새들이나 이렇게 화단을 찾아오는 거예요. 네, 오늘 말마트에 쓰는 이들이 수다가가 이렇게 마무리를 했다고 아마도 미베스 없고인데 오늘 수다가가 තමයි 말로는 미베스. 제가 19살 때 성령 받았다고 그랬죠. 성령 체험을 했습니다. 아마요, 제가 අවුරුදු වයස අවුරුදු 19 තමයි ආත්මඥාන්සේගේ ඒ පැවිදීම මම අත්දින්නේ. 교회 성령님께서 저에게 냄새를 주셨어요. ඒ ආත්මඥාන්සේ මාතුට ඇවිල්ලා අපට ඒ සුවඳ ලබා දුන්නා. 어떤 모임에 갔을 때 두 가지 냄새를 주시는데요. ඔය කමන්නේ අපි දැන් රැස්වීමකට ගියාම දෙවියන් වහන්සේ මට ලබා දුන්නා සුවඳවත් දෙකක්. 냄새 하나는 아주 향기로운 냄새를 주시는 거예요. තාමත් හොඳ සුවඳක් තමයි උන්වහන්සේ ලබා දුන්නේ. 하나는 아주 지저분하고 아주 역겨운 그런 냄새를 주세요. 그러니까 එක සුවඳක් උන්වහන්සේ තාමත් මිහිරි සුවඳක් දෙවියන් වහන්සේට ලබා දුන්නා. තවත් සුවඳක් ලබා දුන්නා මොකක්ද කියලා කියනවා. අමිහිරි නිකන් සුවඳ වැඩුණා මොකක්ද ගඳ. අමිහිරි ගඳක් උන්වහන්සේ ලබා දුන්නා. 여러분 이 자리는 어떤 냄새가 났을까요? ඉතින් මේ ස්ථානයේදී මොන වගේ සුවඳක්ද ස්මෙල් එකක් අපේ හිතේ සුවඳ කියන හොඳ සුවඳක් මේ වගේ ස්ථානයේදී මොන වගේ ස්මෙල් එකක්ද එපරිපට මිහිරි සුවඳ සුවඳ කිව්වම නිකන් අපිට හිතෙන්නේ නිකන් සුවඳ සුවඳයි අපේ වචනේ මම නිකන් කියනවා මම නැත්නම් ආන්නේ අපි සුවඳ මෙයා සුවඳයි මෙයා ගඳයි කියලා වචන දෙකක් තියෙනවා නමුත් මේ භාෂාවෙන් කියනකොට හොඳ සුවඳ නරක සුවඳ කියලා අපි සුවඳ ගන්න මේක සුවඳ කියලා වචන කියුවම හොඳ සුවඳ කියලා අපි කියනවා කොරියන් භාෂාවේ තියෙන සුවඳ කියන වචනයත් එක්ක ගඳ කියන වචනයක් නෑ හොඳ සුවඳ නරක සුවඳ කියලා කියන්නේ ඒක මෙයා කියන සුවඳක් කියලා මේ සුවඳ කියවම කොරියානු 제가 저희 뒤에 앉아서 그 여러분들을 위해서 코치하면서 기도했어요. 여러분의 냄새가 가장 좋은 냄새가 뽑아달라고 기도했어요. ඔයාලගේ තුලින් ලැබෙනා වූ සුවඳ කාමත් මිහිරි සුවඳක් 티모티는 좋은 냄새가 날까요? 나쁜 냄새가 날까요? ඉතින් මේ තිමෝති පුතාගෙන් හොඳ සුවඳක් එයිද නරක සුවඳක් එයිද? 좋은 냄새 나요. Why? ඇයි? 어린아이와 같이 다니는 යනවාසේ මොකදද උන්චි දරුවෙක් වගේ ගුණ නැත්නම් අපිට රොමිනාස්ගේ රාජ්‍යයට 티모티 마음은 아직 때묻지 않았어. 때묻지 않았어. 오염되지 않았어. ඒ තිමෝතිගේ සිත තාම මේ අපවිත්‍ර වෙලා නැහැ තාම. ඒ නිසා තමයි අපි ඒ වගේ වුණොත් තමයි අපිට ඒක යන්නේ. 여러분들이 사역자인데 여러분들이 어떤 공동체 앞에 참여를 했을 때 여러분에게서 배가 나쁜 냄새가 나게 된다면 여러분이 말씀을 전해도 효과가 없어요. ඔයාලා යම් කිසි අමෝකට යනවා මිනිස්සු විතර රැස්වීමකට ගිහිල්ලා යනවා. ඔයාලා තුලින් නරක සුවඳක් ගඳක් ආවොත් ඒ ඔයාලා කොච්චර ලොකු ටෝක් දාලා දේශනා කරත් වැඩක් වෙනවා. 아무리 비싸게 소리로 소리를 질러도 배가 냄새가 준비되어 있지 않으면 전달이 되지 않아요. අපි කොච්චර නිකන් ලොකු කතාන්තර දේශනා කියේ කෑ ගහලා වෙන කරත් කරන්නේ මගේ අතුලාන්තයෙන් දැනෙනා වූ ඒ සුවඳින් අපි සූදානම් වෙලා නැත්නම් 예수님의 향기가 진동하게 되기를 주옵소서. මම ප්‍රාර්ථනා කරනවා අපලා සියලු දෙනා තුලින් යේසුස් වහන්සේගේ සුවඳ පැතිරෙන අය වඩපත් 아멘. 여러분 목을 갖다 쓰는 피부 냄새를 말하는 게 아니에요. ඕගොල්ලන්ට කියන්නේ ඔයාලා උදේ පාන්දර නානකොට ආපු සබන් වල සුවඳ නෙමෙයි හොඳේ. 성령이 함께 여러분
것에 ආයේ මොනවද කියලා කියන ආත්මයන් වහන්සේගෙන් ආත්මික ජලය ආත්මරසගේ ජලයෙන් නාමය වෙලා ආත්මයන් වහන්සේගේ සුවඳ තමයි ඔයගොල්ලෝ තුල 아멘, ඉන්නේ. 아멘. 여러분 중에 몇몇 분이 그런 좋은 냄새가 나고 있어요. මේ මෙතන මේක නයගේ සමහර අය තුල ඒ වගේ ඒ ආත්මයන් වහන්සේගේ ඒ වීර්ය සුවඳ තියෙනවා. 할렐루야. 그들을 통해서 하나님께서 이 땅을 뒤집어 엎을 것을 මෙතන 믿습니다. ඉන්නා වූ මේ වීර්ය සුවඳෙන් ඔයාලා ගන්න කොටගෙන මේ ලංකා දේශයේ දෙවියන් වහන්සේ කන පිට පෙරලනවා. 그 좋은 향기로 왕 대신 전능하신 하나님을 높여드리는 거예요. ඒස්සේ වීර්ය සුවඳ තුලින් මොකද කරන්නේ? අපගේ රජින්ද ගත වෙන රජ ස්වාමීන් වහන්සේ තවතවත් අපි ඔස්සවලා උසස් කරනවා. 이신 나의 하나님 내가 주를 높이고 영원히 주의 이름을 왕이신가요? 네, 맞습니다. 왕이십니다. වහන්සේගේ නාමයෙන් උසස් කරනවා. 아멘. ආමේන් ආමේන්. 아멘. ආමේන් ආමේන්. 여러분들의 그 향기를 가지고 조금 더 이동하는 교육을 මම ප්‍රාර්ථනා කරනවා මම බලාපොරොත්තු වෙන ඔයාලගේ ඒ ඔයගොල්ලෝ තුලින් මතුවෙන ඒ සුවඳ කාරණ කොටගෙන ඔයාලා ඇවිදින සභාවන් වලට පත් වෙන මිනිස්යන් ආලෝකයට දෙනවා. ආමේන්. நடமாடுகிற சபைகளாக இருப்பீர்கள். 생육하고 번성하는 비결 5번째. ඊළඟට ඕවෙමින් වැඩිවෙමින් ඒ බුරුල් කරලා සඵලවත් වෙන ජීවිතයේ රහස ඊළඟ පස්වෙනි රහස 복음 신앙의 열매죠. ඒකයි මොකක්ද කියලා කියනවනම් මේ ශාරීරික ශාස්ත්‍රික ඵල 디모데전서 4장 7절까지. ආත්මික ඵල 디모데전서 4장 7절. ඒකට අදාළව තියෙන්නේ එක දිමුවල පොතේ 4වෙනි පරිච්ඡේදයේ 7වෙනි පරිය වල කියන්නේ ශාස්ත්‍රික ඒ කියන්නේ ශාස්ත්‍රික ඵල ශාස්ත්‍රික ආත්මික නේ එක දිමුවලේ 4ේ 7වෙනි පරිය අපි ඔක්කොම කියමු වාසි නමුත් අපහාසිකේ හේලියක්ගේ පළවතේ පාදන අත්‍යවශ්‍යම පිණිස ව්‍යායාම පාදසයි අත්සාර ශාරීරික ව්‍යායාමයේ ප්‍රයෝජනෙයි නමුත් අත්‍යවශ්‍යකමට දැන් තිබෙන ජීවිතය ගැන අතු ජීවිතය ගැන පොරොත්තු තිබෙන බැවින් මේ හැම දෙයකම වඩා ප්‍රයෝජනවත් ආමේන් 여러분, 농부가 씨를 뿌려서 좋은 열매를 거두려면은 씨만 뿌리고 가만히 있어서 좋은 열매를 ඒ අදි ගොවියෙක් කියලා ආමාලේ බීජ වපුරලා ඒකෙන් හොඳ ඵල හොඳ ඵලදාවක් ලබා ගන්න ඕන බීජ දේවල් වපුරලා නිකන් හරියන්නේ නැහැ. 물관리하고 여러 도감도 관리하고 또 병충해 생기면 농약도 치고 관리해야 됩니다. ඒ ඊට පස්සේ බීජ වපුරලා වෙලා ඊට පස්සේ වල ගන්න හොඳට වතුර දෙන්න ඕන ඒ වගේම හොඳට ආහාර පාන සුද්ධ කරන්න ඕන ඊට පස්සේ මොකක් හරි වෙනත් වගේ හැදලා වගේ දෙන්න කලින් හොඳට මොකද කියන්නේ බීජ දාලා ඒ වගේ හොඳට ඒකට හොඳ සාන්තු කරන්න ඕන ඒ බගා 그래서 여러분들이 신앙의 열매를 거두려면 이런 훈련들을 거쳐야 돼요. ඒ නිසා ඔයාලත් ඇවිල්ලා ඇදහිල්ලේ හොඳ පළක් දරන්න අවශ්‍ය නම් ඒ විදිහට ඔයගොල්ලොත් ඇවිල්ලා හොඳට ඒවට අපේ ඇදහිල්ලට හොඳ සාර්ථක කරගන්න. 여러분들이 우리가 성장하면 군대를 가는데요. 우리 여기가 어떻게 군대 우리나라에서는 거의 건강하면 다 군대 갑니다. අපේ මොරියාදෙන් සීගත්තොත් තියෙන අනිවාර්යෙන් පිළිවෙලෙකුත් තියෙන හොඳ නිරෝගී පිළිවෙලක් අනිවාර්යෙන් අමුදාවට ආයුෂ තියෙනවා. 그런데 일반 병사하고 장교하고 훈련 기간이 달라요. නමුත් සාමාන්‍ය සිවිලෙක් සහ ඒ වගේ මොකද පිළිවෙලක ඒ වගේ ඉහළ තනතුරුත් එක්ක ගත්තාම සාමාන්‍ය සිවිලෙක් සහ ඉහළ තනතුරු අය සිවිලෙක්ගේ ඒ පුහුණුව කාලය වැඩි. 일반 병사는 훈련소에서 한 달 정도 훈련받습니다. සාමාන්‍ය සිවිලෙක් ඇවිල්ලා ඒ පුහුණුවට කාලය ඇවිල්ලා මාසිකට පොඩි පුහුණුවක් තමයි ලබන්නේ. 근데 일반 보통 하사관 이런 중사관 이런 장교급에 들어가면 6개월 이상 훈련을 받아요. නමුත් ඇවිල්ලා ලෙෆ්ටිනන්ට් කෙනෙක් කැප්ටන් කෙනෙක් වගේ
එක ගත්තොත් එහෙම ඒ වගේ අය ගත්තොත් එහෙම එයාලා මාස 6ක් අවුරුද්දක් වගේ ඒ වගේ කාලයක් එයාලා පුහුණු ලබනවා. 고급장교들은 4년 이상 훈련을 받습니다. ඊට වඩා ඉහළ පෝස්ට් වල ඉන්න අය ගත්තොත් එහෙම ඒගොල්ලෝ සමහරකට අවුරුදු 3-4 ඒ වගේ පුහුණු ලබනවා. 그랬을 때 전쟁에서 이길 수 있는 훌륭한 아미 군사가 되는 거예요. එහෙම පුහුණුවක් ලැබුවොත් තමයි යුද්ධයකට ගිහිල්ලා සටන් කරලා ජය 충성! ජයග්‍රහණ හොඳ සෙබලෙක් බවට පත් වෙනවා. 아미 이렇게 단단하고 훈련된 그런 장교가 되는 ඒ 거죠. වගේ ඒ මොකද කියලා අපි අලුත් කිව්වා මුස්දලව කරා මේ විදිහට කියනවා. 차렷! සිල්වේ 충성! ආකාරයෙන් 뭐 해야지. ඒ වගේ ඔක්කොම 들은 누구한테 아이 말하는 차렷! 시대 충성 하나님을 오케이, 멋지다. 여러분, 그런 장교가 전쟁이 났을 때, 지문 앞으로! 이렇게 됐을 때, 병사들이 따라오는 겁니다. එයාකාර හොඳ කැප්ටන් කෙනෙක් කියලා දැන් ඉස්සරහින් ඉන්න එයා ඉන්න සටන් කරා කියලා කිව්වම 지문 앞으로! 했는데, 한 명도 안 따라와요. ඒ ගිහිල්ලා යුද්ධ කරන්න කියලා කියන එකක් එන්නේ නැහැ. 나 혼자 가는 거야! ඒ තනියෙන් එයා විතරක් කරනවා. ඒ වුණත් මොකද වෙන්නේ? රටනාසනයි. 지도자는 배우리가 있어요. ඒ නිසා නායකයෙක් වුණා මෙයාට නම් කිසි බලයක් අධිකාරීත්වයක් නායකයෙක් තියෙනවා. 그렇게 되려면 이런 훈련들을, 여러분들이 이런 훈련들을 인내하면서 최선을 다해서 열심히 공부해야 돼요. එහෙම වෙන්න නම් ඔයාලා වෙන්න මේ වගේ පුහුණු ඉවසීමෙන් මේ වගේ පුහුණු ගොඩාක් ලබා ගන්න ඕනේ. 저의 세 번째 동생이 3스타 삼성장군으로 예표를 했습니다. මගේ එයාගේ තුන්වෙනි මල්ලි ඒ පෝස්ට් එක මම කියන්න දන්නා කොහොමද කියන්නේ කර්නල් ජෙනරල් කෙනෙක් කියලා 우리 තිබුණා. 한국 선교사님들은 잘 이해하시겠지만 학사장교로 출발해가지고 3스타까지 갔다고 하는 건 전설적인 일이죠. අවුරුදු 3ක් කියලා ඉතින් ඔයගෙන් තමයි කිව්ව ඔයගොල්ලන් කියන ඒ අවුරුදු 3ක් කොහෙද ලැබිලා තියෙනවා ඒ කියන්නේ අවුරුදුක් එකලු. 저희 집안의 가족의 명예이기도 했지만은 처음에는 믿을 수가 없었어요. ඇත්තටම මුලින්ම මෙයා මේ නමුදුවේ ඉන්නා කියලා කිව්වම මම නිකන් විශ්වාස කරන්නත් බැරි වුණා. 나중에 깨달았어요. නමුත් මම පස්සේ තේරුම් ගත්තා. 아, 하나님의 은혜야. එයා ඒ නමුදුවට ගිහිල්ලා තින්නේ ඇත්තටම දෙවියන් වහන්සේගේ කරුණාව නිසා කියන එක මම තේරුණා. 아멘, 아멘. 아멘, 아멘. 근데 그 친구가 원스타일 때 제가 전화 통화를 했어요. 네, මගේ යා මල්ලිට කියන්නේ යාළුවා කියලා. මම යාළුවා කියන ඒ මල්ලි එයාට පළවෙනි ස්ටයිල් එක ලැබලා දෙනකොට මම එයාට කෝල් එකක්. 영민아, 너 지금 어디 있는 거야? එයාගේ නම යොම්මින් මචං යොම්මින් ඔබ කොහෙද ඉන්නේ කියලා මම කෝල් එකක් කරා. 형, 나 지금 금방 낙하산을 비행기 타고 올라가서 낙하산 타고 점프하고 내려왔어. 이게 만난 지금 가는 플라이트 එකේ නගලා ඔය දන්නනේ දැන් ගිහිල්ලා ඒ 플라이트 එකේ ගිහිල්ලා දැන් බැස්ස විතරයි කියලා කිව්වා. 아니, 너는 장군인데 완스타인데 무슨 낙하산을 타니? 너 점프를 하고 그래. 이게 비행기에서 점프하는 거. යා එළ දැන් ඒ නකාසන් කියලා වද හන්දක් පැත්තේ ඒක ෆ්ලයිට් එකේ ගිහිල්ලා එතනින් අරගෙන පැරිසුට් එකේ පැනලා තියෙනවා. පැනලා ඉතින් මේ ඔබ ඇවිල්ලා මේ ටික බෝස් එකක් කියන එකට ඒ පැරිසුට් වලින් පයිලට් එකකට මොකද කරන්නේ යා මල්ලි කියන්නේ. 형, 우리 특수부대는 한 달에 두세 번씩 점프 병사들하고 같이 해야 돼. අපි ඇවිල්ලා සාමාන්‍යයෙන් අපේ උසස් නිලධාරීන් එක්ක අපේ ඒ වගේම අපගේ සෙබළුන් එක්ක කට්ටිය ඔක්කොම එකතු වෙලා සාමාන්‍යයෙන් මාසෙකට දවස් දෙකක් ඒ දේවල් කරන්න ඕනේ. 장군이 이제 내가 모범이 돼야 병사들이 따라오는 거야. ඒ වගේම තමයි මම මට කොච්චර උසස් පෝස්ට් එකක් තිබ්බත් මම මගේ අනිත් සෙබළුත් එක්ක එකතු වෙලා එහෙම කරාම තමයි ඒ මිනිස්සුත් මගේ පස්සේ එන්නේ කියලා එයා එහෙම කිව්වා. 이 훈련을 견디는 정신이 그런 3스타까지 가는 겁니다. ඒ විදිහට එයාට යම්කිසි පුහුණුවක් ලැබිලා එයාට යම්කිසි අදහසක් තිබ්බ මෙහෙමයි කරන්න ඕනේ කියලා අන්න ඒ විදිහට එයා පුහුණු වෙච්ච නිසා තමයි දැන් එයාට අවුරුදු 3ක් ලබා ගන්න හැකියාව ලැබෙන්නේ. 아멘, 아멘. 아멘, 아멘. 저와 여러분들은 훈련받은 군사처럼 훈련을 다 받은 그런 군사처럼 그런 리더십을 발휘하는 지도자들이 다 되시기 바랍니다. මම ප්‍රාර්ථනා කරනවා ඒ වගේ හොඳ පුහුණුවක් ලැබපු
හොඳ සෝල්ජර්ස් තරමේ හොඳ කැප්ටන්ලා ලෙෆ්ටිනන්ට්ලා බවට පත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. 아멘. 생명하고 번성한 비결 6번째. ඊළඟට මේ සඵලවත් වෙලා බෝධි වැඩියට ඒ විදිහේ ජීවිතයක් ගත කරන්න තියෙන 6 වෙනි දවස 이제 축소한다고 싶어요. මම පස්සේ අපි කොහොමද කරන්නේ? දැන් මෙවිලා කළා බෝකරා භෝජනය කරලා දැන් කියලා තියෙන්නේ ආස්යන්න අපාර. 하나서 1장 4절 10절. සුභාරංචි ආත්මික ආස්යන්න අපි අපාර. හරි? ඒකට අදාළව එක පේතුරු සතරේ පරිච්ඡේදය 10 වෙනි පදය අපි කියමු. 1 2 3 දෙවනාංශයේ අනේකාකාර කරුණාවේ යහපත් අපදාකාරයන්ෙන් එකිනෙකාට ලැබුණු දීවනාවේ හැටියට එයින් එකිනෙකාට සේවය කරනවා. 아멘 아멘. 여러분 මේකේ බයිබල් පදේ පොඩ්ඩක් එකලදී කීලාගේ මේ මම කියුවේ මම ආයෙ බලන්න කියවන්න. දෙවනාංශයේ අනේකාකාර කරුණාවේ යහපත් අපදාකාරයන්ෙන් එකිනෙකාට ලැබුණු දීවනාවේ හැටියට එයින් එකිනෙකාට සේවය කරනවා. එකිනෙකාට සේවය කරනවා. 여러분 추수하지 않으면 추수할 수 없는 다. 여러분 생각해 보셨습니까? ඔයාලා කල්පනා කරලා බලලා තියෙනවද? අදාම නෙලන්න බැරි ආත්මය. ඔය වගේ නේද බලන්න කල්පනා කරලා අදාම නෙලන්න බැරි. 여러분들이 이번 그림 1대1 전도양의 훈련, 재생산 훈련을 받으면서 여러분들이 지금 각오한 게 있습니까? ඔයාලා යම් කිසි මේ පුහුණුව ලැබීමකට වන්දුවන්නේ ගොස්පල් පුහුණුව ලැබීමකට කොටගෙන ඔයාලා යම් කිසි ලබා ගන්න දෙයක් බලාපොරොත්තු වෙනවා. 여러분 오늘부터 프리맨님 일과로 전공하시고 시죠? ඔයාලා අපිට මේ වන්දුවන් ගොස්පල් එකේ පළවෙනි පාඩම තියෙන්නේ වර්ගිටර් වාගේ අන්න ඒ පාඩම පාවිච්චි කරලා ඔයගොල්ලෝ අනිත්‍යයට සුභාරංචි කියනවා නේද? 아멘 ඔයාලා පුළුවන් නේද කියලා තුමුද ඔයාලට මේකේ ගොස්පල් එක ඔයාලා කියන සුභාරංචි කියන්න පුළුවන් නේද? 여러분들이 전도할 때 여러분들이 이것을 복음을 전하기 시작할 때 그때 시작할 때 여러분들은 이미 전도자가 되고 네, 지도자가 된 것입니다. 예, 전도자가 되고 지도자, 동시에 지도자가 ඉතින් ඔයාලා මෙන්න මේ සුභාරංචි අනිත්‍යයට කියන්න ගිහින් ප්‍රකාශ කරන්න පටන් ගන්නකොටම ඔයාලා ඇවිල්ලා සුභාරංචියේ දාසයෙක් බවට පත් වෙනවා. ඒ වගේම නායකයෙක් බවට පත් වෙනවා. 아니 왜 그러지? 너무 바빠요. 그래서 그냥 전도는 우리 성도들 시킬 거예요. මට ගොඩාක් වැඩ තියෙනවා. ඕක වැඩ කරන්න වෙලාවක් නැහැ. මම මේක ඉගෙනගෙන ගිහිල්ලා මගේ ඇදහිලි වන්දයන්ට කියලා ඒගොල්ලන්ට කියලා මේක කරනවා කියලා හිතනවා. මට විසි. 난 전도에 탤런트가 없어요. මට මේ මිනිස්සු සුභාරංචි කියන ඒ ටැලන්ට් එක මට නැහැ. 여러분들이 만약에 전도하고 있다면 대형 교회 목회자가 될 수 있어요. 전도하고 있다면 큰 교회 ඒ 지도자. ආකාරයට ඔයාලා නිවැරදිව ආකාරයෙන් සුභාරංචි අනිත්‍යයට ප්‍රකාශ කරනවා නම් ඔයාලට පුළුවන් අර මෙගා චර්චස් වල ඉන්න වැඩකට පාස් එකකින් කරපත් 그러나 여러분들이 전도하고 있지 않다면 교회 1,000명이 있어도 소용없어요. නමුත් ඔයාලා හරියට සුභාරංචි අනිත්‍යයට කියන්න නැතුව ඉන්නවා නම් එරට ඔයාලගේ සභාවේ 10,000 දෙනෙක් හිටියා වුණත් ඔයාලගේ සභාවේ වර්ධනය සිද්ධ වෙන්නේ. 아멘. ආමෙන්. 이 글로벌 처치가 되려면 여러분 자신이 전도할 수 있어요. ඉස්සෙල්ලාම හොඳ ග්ලෝබල් චර්ච් එකක් බවට පත් වෙන්න අවශ්‍ය නම් මොකද කරන්න ඕන? ඉස්සෙල්ලාම තමන්ගේ හිතෙන් මම සුභාරංචිය කියන්න ඕන කියන ආශාවක් තමන් තුළ ඇති වෙනවා. 저희 한국에 있는 저희 하늘영광교회에서 누가 가장 전도하는 මේ මම ඔයාලට කියන්න කැමති මගේ සභාවේ ඒ ස්වර්ගයේ මහිමය කියන සභාවේ නම ඒකේ ඒ ස්වර්ගයේ මහිමය කියන සභාවේ වැඩියෙන්ම සුභාරංචිය කියන කෙනා කවුද කියලා හිතන්නේ? நீங்க சபையிலே அலோக மகிமை சபையிலே 저하고 우리 사모하고 아산천도 ඉතින් මම සහ මගේ භාර්යාව තමයි ඇත්තටම අපේ සභාවේ වැඩියෙන්ම සුභාරංචිය කියන අය. 여러분 이 그림인들 전도연구인과 재생산 프로그램을 통해서 여러분이 주님 앞에 갈 때까지 부르심을 받아서 전도하다가 천국에서 만나는 소원입니다. මම භාරත
මේ සුභාරංචි පාඩමක් දෙන්නේ කරලා මේක කඩලකොඩගෙන දෙයන්හන්සේගේ රාජ්‍යයට යන දවස් දක්වා සුභාරංචිය ප්‍රකාශ කරමින් ගිහිල්ලා දෙයන්හන්සේගේ රාජ්‍යයේදී ඕගොල්ලන්ව හමු වෙන අය වට ඕගොල්ලෝ පත් වේවා කියලා. 다음에 제가 스리랑카에 ඊළඟ දේව ප්‍රතිපදාව ඊළඟට ආය පාඩම ලංකාවට ඉදිරියට හැකියාව ලැබුණොත් එහෙම 여러분을 만났을 때 반드시 물어보고 ඔයාලා මට හම්බුනොත් මම ඔයගොල්ලන්ගෙන් අනිවාර්යයෙන්ම අහනවා. වා කී දෙනෙක්ට සුභාරංචිය කිව්වද කියලා අහනවා. ඇත්තටම I can do it. අපිට පුළුවන් ද නමෝ I can do it. ආමේන් 해보겠습니다. අප ඒක කරනවා. 아멘 아멘. 아멘 아멘. ආමේන් 일곱 번째 생육하고 번성하는 비결 재파종 다시씨를 뿌리는 것입니다. ඒ පස්සේ ඊළඟට ඕගොල්ලෝගෙන් සපලවත් වෙන මේ බහුල ජීවිතය ගත කරන්න නම් ඒ වගේ ජීවිතයක් ගත කරන්න මන්ත්‍රීට අපි මොකද කරන්න ඕන? අපි දැන් ස්ටෙන්ඩ් ලබා ගන්න ලබාගෙන ඉන්න ඉඳලා ඉන්න ආයේ 그래서 교회는 끊임없이 다시 리바이벌 하는 스케줄을 갖고 있습니다. ඒ නිසා ලබාවත් වුණාම ඒ විදිහට නැවත ඒ විදිහට කරන්න ඕන. 아멘 아멘. ආමේන් 아멘 아멘. ආමේන් 저는 이 그림 1대1만 처음 만났을 때가 3년 전인데요. 3년 전에 그림 1대1을 만났어요. මාට මෙන්න මේ වන්ඩුවන් මේ පික්චර් ගොස්පල් එක මට උදේන්නේ අවුරුදු තුනකට කලින් 저는 제 거울, 저 화장실에 들어가가지고 거울을 보고 저한테 그림 1대1을 10번을 적었어요. මම මොකද කරේ තුන් අවුරුදු තුනකට කලින් තමයි මේක හම්බුනේ මම මොකද කරේ මගේ ගෙදර මගේ කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා මම මේ පළවෙනි පාඩම මම 10 වතාවක් මටම කියාගත්තා. நான் முதலாவது கொண்டு கர்நாடகி All people is the champion. ආමේන්. 아멘 아멘.